අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ ඇහෙන්නේ මලගෙවල් වලනේ. අද වෙනකොට මේ ධර්ම දේශනාව, මේ ධර්ම කාරණාව, මේ ගාථාව මලගෙවල් වලට සීමා වෙලා. හැබැයි මේකේ ඇතුළ බලන්න. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ. මේ සංස්කාරය අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ සංස්කාරය උපාද වය ධම්මිනෝ. ඉපදීම, මැරීම, නැනම් ඉපදීම, අතුරුදහන් වීම, නැතිවීම, උදය වැය ධර්මතාවයෙන් යුක්තයි. උදයව්‍ය ධර්මතාවයෙන් යුක්තයි. උපාද වය ධම්මිනෝ. uppajjitva niruddhanti. උපදිනේවා නිරුද්ධ වෙනවා. තේසං වූපසමෝ සුඛෝ. එය අවබෝධ කරගත්ත කෙනා, එය දිනපු කෙනා මොකද වෙන්නේ? සැපයටපත් වෙනවා. දැන් ඕගොල්ලන්ගේ අම්මා, ඕගොල්ලන්ගේ තාත්තා පෙට්ටියේ උඩු අතට ඉන්නේ සැපයටපත් වෙලාද? දැන් මලගෙදරවල් වල ඕක කියනකොට තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ පෙට්ටියේ ඉන්න කෙනා මේ හොඳටම සැපයටපත් වෙලා ඉන්නව ඇත්තේ. නෑ, මේ ධර්මතාවය අවබෝධ කරගත්ත කෙනයි සැපයටපත් වෙන්නේ. තේසං උපසමෝ සුඛෝ. පැහැදිලි? දැන් එහෙනම් මලගෙදර මේක කියන්නේ කාටද? මිනිහටද? එහෙනම් ජීවත් වෙලා ඉන්න අයට. ජීවත් වෙලා ඉන්න අයට මේක කියපු ගමන්ම ජීවත් වෙලා ඉන්න අය ඕක ඇහෙනකොටම හිතන්නේ මොකද්ද? දැන් හරි අඬන්න වෙලාව. ආම්දුරු පටන් ගන්නකොටම අනිච්චාවත සංඛාරා කියනකොටම උපාසකම්මල මොකද වෙන්නේ? අඬන්න පටන් ගන්නවා. දැන් මේක අවබෝධ කරගත්තාම නිවන හැවත් සැපයටපත් වෙනවා කියන කාරණාව කියද්දී උපාසකම්මල ඒකට දුක් වෙනවා නම් කොයි තරම්නම් මේ ධර්ම කාරණාව බුද්ධ භාෂිතය අවභාවිතා වෙලාද බලන්නකෝ. එතකොට මේක මේ මලගෙවල් වල කියන්න ඕන එකක් නෙමෙයි. කිව්වට කමන්නේ. අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක් කළාට කමන්නේ. හැබැයි මලගෙවල් වල ඉන්න අයට තේරුම් කරලා දෙන්න ඕනි මේක මේ මැරුණහම කියන එකක් නෙමෙයි. සුජීවත්ව වාසය කරන අයට මේ අනිත්‍යතාවය පැහැදිලි වෙන, අනිත්‍යතාවය අවබෝධ කරගන්නට සිත් යොමු කරන ගාථාව.